ගේට්ටුව ළඟින් අම්මාගේ ජීප් රථයේ හෝන් හඬ ඇසෙනවත් සමගම මම ගැස්සී ගියෙමි. රාජු සහ නිර්මලීද ඊට වඩා වැඩිපුර තැතිකට්ටාට සැක නැත. මා තාප්පය අසල සිටින බව ඔවුන්ට නොපෙනෙනසේ මම ඉක්මනින් පිටුපසට වී කිසිවක් නොදත් ලෙස ඉදිරි දොර ළඟට ගියෙමි. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. නිර්මලීගේත් විශේෂයෙන්ම රාජුගේත් කටහඬවල් මට තවමත් ඇසෙන්නාසේ දැනුනි. උඹේ පස්ස මහ වේසිගේ තරම් නොවුනට උඹ මහ වේසිට වඩා හොඳට උරනවා. අම්මා ගැන රාජු එසේ පැවසූ පසු මගේ සිතේ කිසියම් නොසන්සුන්තාවයක් සහ කුතුහලයක් ඇතිවිය. අම්මා හා රාජු අතර ඇති සම්බන්ධය කුමක් විය හැකිද? ගේට්ටුව ඇරගෙන ජීප් රථයේ මිදුලට පැමිණ ගෑරේජ් එක දෙසට ගමන් කරන හඬ මට ඇසුනි. මම ඉක්මනින් ඉදිරි දොරට තට්ටු කළෙමි. තට්ටු කරනවත් සමගම දොර ඇරුණේ නිර්මලී අතිශය කලබලකාරී මුහුණකින් යුතුවය. ඇය මා දෙස බලා "අනීදුවේ ඔයා ආවද? අම්මා තාම ආවා විතරයි" යයි කීවාය. ඇය හතිලමින් සිටින බවක් පෙනුණු අතර ඇගේ කොණ්ඩය අවුල් වී තිබුණි. "රාජු මාමා කොහෙද නිර්මලී?" මම ඊටාම අහිංසක ලෙස ඇසුවෙමි. "රාජු මහත්තයා, එයා ඉතින් ගරාජ් එකේ ඇති දුවේ. එයා ඊතන වැඩක් කරනවා කිව්වා." නිර්මලී වහාම පිළිතුරු දුන්නාය. එහෙත් ඇගේ ඇස්වල වූ බිය මට සැඟවීමට නොහැකි විය. මම කිසිවක් නොකිය ඇතුළට ගියෙමි. විනාඩියක් පමණ ගතවන විට අම්මා ඇතුළට පැමිණියාය. "සඳුනි, මම නේද කිව්වේ ත්‍රිවිල් එකක එන්න කිව්වේ. ඇයි මෙච්චර පරක්කු? වැස්සේ තෙමිලත් නේද? පොඩ්ඩක්වත් කල්පනාවක් නැද්ද?" අම්මා තරම්මක් කෝපයෙන් කීවාය. "අම්මා, මම බස් එකේ ආවේ. ගොඩක් සෙනග හිටියා. ටිකක් පරක්කු වුණා." මම බොරු කීවෙමි. මගේ අද දවසේ සිදුවීම් අම්මාට කිසිසේත්ම කිව නොහැකිය. "හරි හරි, ගිහින් අදුම් මාරු කරලා තේ එකක් බොන්න. රාජුට කියන්න ජීප් එක පාක් කරලා ගිහින් එයාගේ රාජකාරී කරන්න කියලා." අම්මාගේ කාර්යබහුල බව පෙන්නමින් එසේ කීවාය. මම කාමරයට ගියෙමි. ඇදුම් මාරු කරමින් සිටින විට මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණියේය. "ආදරණීය පැටියෝ, ඔයා ගෙදර ගියාද? මට ඔයාව එපා වෙන්නේ නෑ. මම ඔයාට කෝල් කරන්නම්. පරිස්සමෙන් ඉන්න අයියා." මා බස් නැවතුමේදී හමු වූ අයියාගෙන් බව මට වැටහුණි. මගේ ඇස්වල වූ උද්වේගය වැඩි විය. එහෙත් මේ සියලු සිදුවීම් අතරේ මගේ සිතේ පැවතියේ රාජුගේ වචන සහ අම්මාගේ හැසිරීමයි. රාත්‍රී ආහාරය සඳහා මේසයට පැමිණි විට රාජුද අප සමග විය. ඔහු සැමදාම මෙන්ම අහිංසක බැතිමත් පෙනුමකින් යුතුව ඊටම කීකරු සේවකයෙකු ලෙස හැසිරුණේය. රාත්‍රී ආහාරය ගන්න අතරතුර අම්මා රාජුට මෙසේ කිව්වාය. "රාජු, ඔයා අද දවල් යුනියන් බැංකුවට ගියාද? මගේ සල්ලි ටිකක්, ඒ චෙක්පත් ටික අරන් ගියා නේද? මට ඒ ගැන වැඩක් පැවරුණා මතකද?" "ඔව් නෝනා, මම අරගෙන නෝනට කිව්වනේ තැන්පත් කළා සියල්ල හරි." රාජු පිළිතුරු දුන්නේය. ඔහු කෙතරම් දක්ෂ ලෙස රඟපාන්නේදයි මට සිතුනි. රාජු සහ නිර්මාලීගේ සිදුවීම, බස් නැවතුමේදී මා ලැබූ සතුට සහ දැන් මේ රාත්‍රී ආහාරය, මේ සියල්ල මා තුළ අමුතු හැඟීම් රැසක් ඇති කළේය. රාත්‍රියේ මගේ කාමරේදී මම නිදා ගැනීමට උත්සාහ කළෙමි. නමුත් නිින්දක් ලැබුණේ නැත. මම රාජුගේ වචන නැවත නැවතත් කල්පනා කළෙමි. "ඒ කියන්නේ අපේ අම්මත් රාජු එක්ක." මට අවශ්‍ය වියේ මේ රහස දැනගැනීමටය. මම සෙමින් ඇඬෙන් නැගිට කාමරේ දොර අසලට ගියෙමි. මගේ හිතේ තිබුණේ කුතුහලය සහ බියමුසු හැඟීමකි. මම දොර තරමත් විවෘත කර එළියට බැලුවෙමි. එතකොටම මට ඇසුනේ අම්මාගේ කාමරේ දොර වැසෙන හඬකි. අම්මා නිදා ගන්නට එතයි සිතූ මම නිහඬව ඇයගේ කාමරේ දෙසට ගමන් කළෙමි. නමුත් මා දොර ළඟට ගිය විට මට ඇසුනේ නිස්සල නිදන හඬක් නොව දුරකථන සංවාදයකි. අම්මා දුරකථනයෙන් කාට හෝ කතා කරමින් සිටියාය. "ඔව් රාජු, මට හොඳටම මහන්සි. මම ඉක්මනට නිදා ගන්නවා. ඔයා හෙට උදේට එනවා නේද? ඒ චෙක්පත් ටික අරගෙන එන්න අමතක කරන්න එපා. අද දවල් ඔයා හිටියේ හරියට." "ඔයා දන්නවනේ මට ඕන දේ." මගේ ඇස් උඩ ගියය. අම්මා රාජු සමග කතා කරන්නේ ව්‍යාපාරික කටයුත්තක් ගැන පමණක්ද? එසේත් නැතිනම් වෙනත් දෙයක් ගැනද? රාජු කියූ මහා වේසි යනු අපේ අම්මාම විය හැකිද? නැවතත් මගේ චුව තෙත්වන්නට පටන් ගත්තාය. මම වහාම මගේ කාමරයට ගියෙමි. කල්පනා කරමින් ඇඳට වී සිටින විට මගේ ජංගම දුරකථනය නාද විය. "නංගි, නිින්ද ගියේ නෑ නේද? මට ඔයා ගැනමයි හිතෙන්නේ. මම ඔයාට කතා කරන්නද?" මම වෙවුලන හස්තයකින් දුරකථනය ගත්තේ මා තුළ තිබූ හැඟීම් මිශ්‍ර විය. අයියා ගැන වූ නොසන්සුන් ආශාව, රාජු සහ අම්මා ගැන වූ පුදුමය සහ කෝපය. "හෙලෝ," මම ඊටාම සෙමින් කීවෙමි. "ආදරණීය පැටියෝ, මොකද ඔච්චර සීරියස්?
මම ඔයාට කතා කරන්නත් කලින් ඔයා මට හායි කියයි කියද මම හිතුවේ. අයියාගේ කටහඬ හරිම මිහිරි. ඒ හඬේ තිබුණේ ආකර්ෂණීය බවක්. අයියේ මට ඔයාගේ නම්බර් එක සේව් කරගන්න බැරි වුණා. මම ඔයාට කොහොම කතා කරන්නද? මම ඇසුවෙමි. ඒකට කමක් නෑ දගකාරී. මම ඔයාට හැමදාම කතා කරනවා. අද දවල් ඔයාගේ හුඟක් ලොකු පස්ස මගේ එකට තද වෙලා තිබ්බ සනීපෙත මට තාම නිින්ද ගියේ නෑ. ඔහු ඊටාම සරාගී හඬකින් කීවේය. ඒ වචන ඇසෙනවත් සමගම මගේ ශරීරය නැවතත් රත්වන්නට විය. මටත් එහෙමයි අයියේ. මම කවදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ. එහෙනම් පැටියෝ අපි ආයෙත් ඉක්මනටම හම්බෙමු. මම ඔයාට ඒ සනීපය හොඳටම දෙන්නම්. එතකොට ඔයාට තේරෙයි ඒක කොයිතරම් ලොකුද කියලා. ඔහු කීවේය. අපි ටික වෙලාවක් කතා කළෙමු. ඔහු කතා කළේ මට ගොඩක් සමීපව සහ ආදරණීය ලෙසය. එය මගේ හදවතට සතුටක් ගෙන දුන්නේය. අවසානයේදී හෙට දිනේ නැවත කතා කරන බවට පොරොන්දු වී දුරකථනය විසන්ධි කළෙමු. දුරකථනය කට් කළ පසු මට ඇඳට වී සිටීමට නොහැකි විය. රාජුගේත් අම්මාගේත් සම්බන්ධය ගැන සිතද්දී ඇති වූ කුතුහලය ඊටා තදනවා පෙළන්නට විය. මට අවශ්‍ය වූයේ රාජුගේ සත්‍ය මුහුණ දැනගැනීමටය. මම හිමීට දොර ඇරගෙන එළියට ආවෙමි. අම්මාගේ කාමරේ ලයිට් නිවා දමා තිබුණි. මුළු ගෙදරම නිහඬය. රාජුගේ කාමරය පිහිටා තිබුණේ කුස්සිය ළඟය. මම හිමින් සීරුවේ කුස්සිය දෙසට ගමන් කළෙමි. මගේ කකුල් පොළවේ නොගෑවෙන තරමට මම පරිස්සම් වූයෙමි. රාජුගේ කාමරේ දොර අඩක් විවෘත වී තිබුණි. මම දොර ළඟට ගොස් ඇතුළත බැලුවෙමි. රාජු ඇඳ මත වාඩි වී සිටින්නේ කුමන හෝ ලියකියවිල්ලක් කියවමිනි. ඔහු දැන් කාර්යාල ඇඳුමින් සිටියේ නැත. ඔහු සිටියේ ඊටමත් සරල කොට කලිසමකිනි. කෝලතක් එනෝ. රාජුගේ ෆෝන් එක නාද විය. ඔහු ඉක්මනින් එය අතට ගත්තය. මම නිහඬව බලා සිටියෙමි. රාජු හෙමින් කතා කරන්නට පටන් ගත්තය. "ආ නිර්මලි, මොකද මේ වෙලාවේ? නෝනා නිදිද?" "නෑ, මම චෙක්පත් ගැන නෙවෙයි ඇහුවේ. මම ඇහුවේ මහා වේසිගේ පස්ස ගැන. මට ඔයාව එපා වෙන්නේ නෑ. හෙට දවල් මම ඉක්මනටම එනවා. අපි ඊළඟට මොකද කරන්නේ?" මම ගැස්සී කියමි. රාජු කතා කරන්නේ නිර්මලි සමගය. නමුත් ඔහු අම්මා ගැන කතා කරන්නේ ඊටමත් නරක ආකාරයටය. අපේ අම්මා රාජු එක්ක නෙවෙයි. එහිනම් රාජුයි නිර්මලී අතර. එවිටම රාජුගේ ඇස් මා දෙසට යොමු විය. ඔහු ක්ෂණයකින් කලබලයට පත් වූ නමුත් මගේ මුහුණේ තිබූ බියට වඩා තිබුණේ පුදුමය සහ කෝපය බව ඔහුට වැටහි ගිය බහම ඔහුගේ මුහුණේ ස්වරූපය වෙනස් විය. "දුව, ඔයා?" රාජුගේ කටහඬෙන් වූයේ ප්‍රශ්නාර්ථයකි. මම වෙවුලන සිරුරින් සෙමින් ඔහුගේ කාමරයට ඇතුළු වී දොර වසා දැමුවෙමි. "ඔබ නිර්මලී එක්කද කතා කළේ? අපේ අම්මට මහ වේසි කියලා කිව්වේ ඔබද?" මම ඊටාම සෙමින් නමුත් දැඩි ස්වරයකින් ඇසුවෙමි. රාජු සිනාසුනේය. එය අපහාසාත්මක සිනාවකි. දුව හොයා හැමදේම ඇහුවා වගේ." "ඔව්, මම කතා කළේ නිර්මලී එක්ක. ඒ වගේම මම කිව්වා හැමදේම ඇත්ත. නෝනට ඕන මේ වගේ දේවල් තමයි." රාජු මේසය මත තිබූ ලියකියවිලි කිහිපයක් පෙන්වියා. "ඔයාගේ අම්මයි මායි අතර වෙන දේවල්ට අමතරව මම එයාගේ විශ්වාසවන්තම සේවකයා. මේ හැම දෙයකටම වඩා අපිට තවත් ගනුදෙනු තියෙනවා. නෝනා කැමති මගේ ඇඟට." ඒකෙම මගේ හිතේ තිබූ සියලුම බැඳීම් සහ අහිංසක හැඟීම් කැඩී බිඳී ගියේය. මා දුටු, මා ඇසූ සියල්ල මගේ හිස තුල කැරකෙන්නට විය. "ඔයා මගේ අම්මට එහෙම කතා කරන්නේ මොකද?" මම ඇසුවෙමි. "ඒක තමයි ඇත්ත. හැබැයි දුව, නිර්මලීට වැඩිය ඔයා තමයි මගේ ඇහැ ගැටෙන්නේ. මම දැනගත්තා ඔයා තාම වර්ජින් කියලා. ඔයාගේ මේ ලස්සන ඇඟ හැමදාම මාව පස්සෙන් එනකොට මම කල්පනා කළේ ඔයා ගැන තමයි." රාජු නැගිට මා දෙසට ලං වුණේය. මම ඉක්මනින් පිටුපසට ගියෙමි. "නෑ, ඔයා මගේ පවුලේ කෙනෙක් වගේ. මම කවදාවත් ඔයත් එක්ක එහෙම කරන්නේ නෑ." මගේ හඩින් බියක් පළවිය. "ඔයාට එහෙම කියන්න බෑ පැටියෝ. ඔයාගේ ඇස්වල මම දැක්ක දේවල්. ඔයා බස් හෝල්ට් එකේදීත් කරලා තියෙන්නේ ඔයාගේ ආශාවල් පස්සේ ගිහින්. ඒක මට හොඳටම තේරෙනවා." ඔහු එසේ කියා මා ළඟටම ආවේය.
ඒ මොහොතේදී මට එකපාරටම සිහියට ආවේ අයියාගේ කටහඬයි. රාජුගේ මේ නපුරු පෙනුම සහ ඔහුගෙන් දැනෙන අප්‍රසන්න බව මගේ බස් හෝල්ට් එකේ සිටි අයියාගේ ආකර්ෂණීය බව සමග කිසිසේත්ම සැසඳිය නොහැක. රාජු කියන දේ බොරු යයි මට සිතුනි. මම ඉක්මනින් දොර ඇරගෙන එළියට දිව්වෙමි. මම මේ ගැන අම්මාට කියනවා. කියන්න. හැබැයි දුව, ඔයාටත් එතකොට ගෙදර ඉන්න වෙන්නේ නැති වෙයි. ඔයා දන්නවද? ඔයාගේ අම්මාටයි මායි අතර තියෙන දේවල්. රාජුගේ කටහඬ පිටුපසින් ඇසෙද්දී මම මගේ කාමරයට දුව ගොස් දොර ලොක් කළෙමි. මම ඇඳ මතට වැටි දැඩි ලෙස හුස්ම ගත්තෙමි. මගේ හිතේ තිබුණේ විශාල අවුලකි. මේ සියල්ල මගේ ජීවිතය වෙනස් කර ඇති බව මට වැටහුණි. කතාලේ අවසාන කොටස අරන් මම ඉක්මනට එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන කතා අහන්න. ඔයාලා හැමෝම සතුටින් ඉන්න යාළුවනේ. මම ගිහින් එන්නම්.